Shirley's Rulers versus Tony's Breakers. Round 1. Tony's Breakers. Chiquitita, tell me what. Brenda Mendes Tony's Breakers කණ්ඩායම වෙනුවෙන් පළවෙනි වටේ පළවෙනි අවස්ථාව ලබා ගන්නවා. මේ ලකුණු ගැන හද්දී ආයේ කිසිම ඒ ගැන විවාදයක් නැහැ. කෙලින්ම මම කොරින්ගේ පැත්තට තමයි එන්නේ. කොරින් මේ ගීතය ගැන අදහසක් සමග මම ලකුණු සංඛ්‍යාවක් දැනගන්න කැමතියි. මම දැක්කා ගීතයත් ගායනා කරනවා. ඔව් බ්‍රෙන්ඩා ගායනා කරේ මම ඉතාමත්ම ආස කරන බෑන්ඩ් එකකේ ගීතයක් ඇබා මොකද මම ඒ ගීතත් එක තමයි මම හැදුණු වැඩුණේ. ඉතින් ඇබාගේ සියලුම ගීත වගේම 90%ක්ම මම ගායනා කරනවා. මම ඉතාමත්ම ආස කරන ගීතයක් තමයි බ්‍රෙන්ඩා තෝරගත්තේ. That was very nice. Good effort. Thank you. හැබැයි harmonies වල පොඩි issues ටිකක් තිබුණා. විශේෂයෙන් උදේශ්ගේ harmony එක ටිකක් flat ගියා. pitching එහෙම කෙනේ note එකට but it was a good effort. මම හිතන්නේ ඒගොල්ලන් try එකක් දුන්නා ඒ harmonies කරන්න. මොකද ඇබා බෑන්ඩ් එකේ ගොඩක්ම prominent ඇහෙන දේ තමයි harmonies. මොකද ඒ girls ලා දෙන්න and the boys ගොඩක්ම girls ලා දෙන්න තමයි ගොඩක්ම blend උනේ ගොඩක් harmonies වලින්. But Chiquitita was a solo song in between podi harmonies but very nice, good effort. I like it. ලකුණු 8ක් ලැබෙනවා. ගායන්ත Nice song. She sang very well. ලස්සනයි. ඉතින් මේ කොරින් ඔක්කොම ටික කිව්වා. මට කියන්න දෙයක් නැහැ. But I like that song. හොඳට sing කරා, හොඳයි gain, හොඳයි voice එකේ. ඒ දේවල් ටික හොඳයි. වෙන මොනවත් තව ප්‍රශ්න අහන්නද? තමුණ හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා බ්‍රෙන්ඩා සිං කරද්දී වාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. මොනවද ප්‍රශ්න වලට? නෑ ප්‍රශ්නයක් නෑ. ඉතින් එයාට කොහොමද මේ boyfriend ගෙන් ලැබෙන support එක කියලාද මට අහන්න තියෙන්නේ මේ. අර බොයිෆ්‍රෙන්ඩ් ගෙන් ලැබෙන සපෝට් එක ගැන ඔයා අහන්න ඕනේ නෑනේ. ඒක ඔයාට ප්‍රශ්නයක් නෑනේ ගයන්ත. නෑ ඉතින් නිකන් දැන් අනිත් අයගේ හැමෝගෙම ඇහුවනේ ඒ වගේ එකක් මාත් ඉතින් හිතුවා නිකන් අහන්න. නෑ මම කල්පනා කරේ අනිත් අයට නැති ප්‍රශ්නයක්. ඔයාට ප්‍රශ්නයක් කරගන්න එපා මම ඇහුවේ එයාගෙන් ප්‍රශ්නේ. නෑ ඉතින් මම මෙච්චරලා හිටියේ මම ඔය ගැන වචනයක් ඇහුවේ නෑ. ඔයා එකපාරටම මේ මැදින් පැනලා එහෙම අහන්න එපා බොයිෆ්‍රෙන්ඩ් ගෙන්. ඒ ප්‍රශ්නයක් නෑනේ. බොයිෆ්‍රෙන්ඩ් ගෙන් ප්‍රශ්නයක් නෑනේ. එක්කෙනෙක් නෑ. අතහම් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ආගම් ඔය හිනාව අර වෙනවනේ. I'll give the mark. ඔව්. ලකුණු 8ක් ලැබෙනවා. රමේෂ් වාට අදහසක් නෑ මම. වාට ප්‍රශ්න නෑනේ ගයන්තට වගේ ප්‍රශ්න නෑ නේද? බොයිෆ්‍රෙන්ඩ් ප්‍රශ්නේ ඉතින් හරි නෑනේ එහෙම අහන එක. එක්කෙනෙක් ඇහුවන්නේ. හිටියත් ඉතින් නෑනේ කියන්නේ. හිටියත් නෑ කියනවලු. ඔය අපිත් ඔය කාලේ නෑම තමයි කියන්නේ. ඇත්තටම නෑ. නෑ ඕම තමයි ඇත්තටම නෑ. උනාට ඉතින් බස් එක යනවා. ඒක වෙනම එකක්. නෑ මෙහෙම අත්දැකීමත් එක්ක කතා කරන්නේ හින්දා ඒ ගැන වැඩි හිතන්න එපා. රමේෂ් ඔව්. ලස්සනට ගීතය ගායනා කරා. ඇත්තටම හරි ලස්සනයි. තවත් ලස්සනට කියන්න පුළුවන් වුණා නම් තවත් හොඳයි. මේ කියපු තරම මට නම් සෑහීමකට පත් වෙන්න පුළුවන්. මම ලකුණු දෙන්න. ඔව්. ලකුණු දෙමු. ලකුණු 9ක් ලැබෙනවා. අපි බලමු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු කීයක් ලැබෙනවද කියලා. බ්‍රෙන්ඩා යන්න පුළුවන් ඔබගේ ආසනය වෙත. ප්‍රේක්ෂක ඔබටයි අවස්ථාව තිබෙන්නේ ඔබගේ SMS මනාපය ලබා දෙන්න. ඔබ කැමතිම කණ්ඩායම Tony's Breakers කණ්ඩායම නම් DSC හිස්තැනක් අංක 2 සඳහන් කර 99.2ට ඔබගේ SMS ලබා දෙන්න. එහෙමනම් අපි බලමු Tony's Breakers කණ්ඩායම පළවෙනි වටේට ලකුණු කීයක් ලබාගෙන තියෙනවද කියලා. ලකුණු 30න් ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව පළවෙනි වටේ ජයග්‍රහණය කරන්න Tony's Breakers කණ්ඩායමට හැකියාව ලැබෙනවා.
ඒත් මූණ හිනාවක් නැහැ. පළවෙනි වටේ ජයග්‍රහණය කළා. hina වුණාමත් ඔයා hina වුන්නේ නැහැ කියලා කියනවා. දැන් hina වුණාද ඔයා? නෑ ඒ කියන්නේ බලන්න එපා ඒවා. ඔයා බැලුවේ නැහැ නේ බලන්න හරියට. hina. ඔයා එකපාර හොඳයි පළවෙනි වටේ මේ විදිහට අවසන් වෙනවා. ටෝනිස් බ්‍රේකර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා පළවෙනි වටේ ජයග්‍රහණය කරන්න. පළවෙනි වටේ පමණයි අවසන් වුණේ. තව වට දෙකක් ඉතිරිව තිබෙනවා. හැබැයි ඊට කලින් මම සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. මේ සංගීතයේ මහා සංග්‍රාමය දරණ සාචාවෙන් සීසන් 2